හරි අපි බලමු. දැන් ගොඩක් අය අහලා තිච්ච ප්‍රශ්නයක් තමයි මේ කොහොමද ක්ලවුඩ් සෙටින්ග්ස් හදාගන්න කියන එක. මේක චිප් එකක් නැතුව අපිට බැයිද ක්ලවුඩ් සෙටින්ග්ස් හදාගන්න, ක්ලවුඩ් ස්ටෝරේජ් එකක් දාගන්න බැයිද? දැන් මම මේකෙන් පෙන්නන්නේ ඔයගොල්ලන්ට කොහොමද ක්ලවුඩ් සෙටින්ග්ස් හදාගන්නේ කියලා. අපි යන්න ඕනේ මේ විදිහට පල්ලෙහාට. මේකේ තියෙනවා choose your plan. මෙතන තියෙනවා ඉවෙන්ට් රෙකෝඩින් තියෙනවා, එහෙම නැත්නම් කන්ටිනියස් රෙකෝඩින් එකක් තියෙනවා. ඔයාට කැමති නම් රෙකෝඩි ටයිප් එකේ තියෙන 24 දාගන්න පුළුවන්. ඊළඟට ලූප් එකේදී 30 days පුළුවන්, 7 days පුළුවන්. මන්ත්ලි සබ්ස්ක්‍රිප්ෂන් එක නම් මම රෙකමන්ඩ් කරන්නේ නැහැ. ඔයගොල්ලෝ ඇනුවල් සබ්ස්ක්‍රිප්ෂන් එක ගන්නවා නම් වඩා හොඳයි. මොකද මන්ත්ලි එකේදී 6.49 ඇනුවල් ගන්නකොට අර ඔයගලන්ට පල්ලෙහැන් වැටෙනවා පේනවා ඇති US ඩොලර්ස් 65.99 කියන සම්පූර්ණ ප්ලෑන් එකට යන්නේ ඇනුවල්. ඔයාලා ගන්න මේ සම්පූර්ණ අවුරුද්දටම ඇනුවල් එක සිලෙක්ට් කරාම නැත්නම් ඔයාලට මේ 2 year ප්ලෑන් එක ගන්න පුළුවන්. 33ක් අඩුයි. මම රෙකමන්ඩ් කරනවා ඇනුවල් සබ්ස්ක්‍රිප්ෂන් එක ගන්නවා නම් ඒක වඩා ලාභදායී කියලා ඔයගොල්ලන්ට.